Herzlich willkommen. Lektion 5 und 40. අද ඔයගොල්ලන්ට තියෙන ලෙසන් එක තමයි imperative. නැත්තම් අපි විධික්‍රියා කියලා සිංහලෙන් හඳුන්වනවා. Okay. Imperative විධික්‍රියා. The imperative is used to expressing an order and it is also exit in English. අපි විධික්‍රියාවක් කියලා හඳුන්වන්නේ කාට හරි පුද්ගලයෙක්ට අපි command එකක් නැත්නම් instruction එකක් advice එකක් නැත්නම් request එකක් දෙන අවස්ථාවකදී මේක ඉංග්‍රීසි වල වගේම ජර්මන් වලත් තියෙනවා. අපි ඉංග්‍රීසි වලින් නම් මේවට කියනවා imperatives කියලා. හැබැයි අපි ජර්මන් වලින් මේවට කියන්නේ imperatives කියලා. Okay, the imperative in German is used to give command, instruction, advice or request. අපි කාට හරි command එකක් මේක කරන්න. පොත කියවන්න. ගෙදර යන්න. ඒ වගේ command එකක් දෙද්දී අපි use කරන්නේ imperative එකක්. In English, sit down, please silent, please listen, come here වගේ විධික්‍රියා අපි කතා කරනවා. එතකොට අපි විධික්‍රියාවක් හැමදෙස්සෙම කාට හරි දෙද්දී අනිවාර්යෙන් use කරන්න ඕනේ මෙන්න මේ sign එක. Sit down, please silent, please listen and come here are the imperatives නැත්නම් imperatives. German imperative depend on the subject or who you are speaking. ඔයා කතා කරන පුද්ගලයා අනුව මේ imperative German වලදී වෙනස් වෙනවා. Okay, අපි example ටිකක් බලමු. Trink ein Bier mit mir. Stay auf wenn du am Boden bist. Lies den Text vor. Trink ein Bier mit mir. Drink a beer with me. අපි කාට හරි command එකක් දෙනවා. මාත් එක්ක beer බොන්න. කිය තමයි අපි විධික්‍රියාවක් කාට හරි දෙන්නේ. ඊළඟට stay off නැගිටින්න. When do am Boden bist. Stand up when you are on the ground. Lies den Text for. Read the text loud. Text එක කියවන්න කියලා අපි කාට හරි instruction එකක් නැත්නම් command එකක් දෙනවා. Okay, ඊළඟට the imperative is a grammar mood. There are 3 grammar mood in German. Imperative කියන කොටස් ටික the indicatives, the subjunctives and imperative කියලා කොටස් 3කට බෙදෙනවා. The imperative does not exist for modal verb. Imperative අපි modal verb එක කතා කරන්නේ නැහැ. අපි regular verbs, irregular verbs, trend bar, nistrend bar verbs එක තමයි මේ imperative කතා කරන්නේ. ඊළඟට accordingly the German imperative form is used only for the following personal pronomen. අපි මෙන්න මේ පහත සඳහන් personal pronomen නැත්තම් pronouns එක තමයි imperative use කරන්නේ. කාට හරි විධානයක් දෙද්දි මෙන්න මේ කියන personal pronomens ටික තමයි අපි use කරන්නේ. ඉස්සෙල්ලාම අපි use කරන form එක තමයි she. මෙතන she කියන්නේ formal you. මේක plural සහ singular දෙකම වෙන්න පුළුවන්. අපි formal පුද්ගලයෙක්ට කියන්නේ අපි රාජකාරී අවස්ථාවකදී singular person කෙනෙක්ට හරි plural නැත්නම් persons ලා ගොඩක්ට හරි අපි formal අවස්ථාවකදී කතා කරද්දී use කරන්නේ she form එක. ඊළඟට do form එක අපි use කරන්නේ informal අවස්ථාවකදී informal you. ඒ කියන්නේ අපේ යාළුවෙක්ට අපි මොකක් හරි command එකක් නැත්නම් instruction එකක් advice එකක් දෙද්දී අපි use කරන්නේ do form එක. ඊළඟට ear අපි ear use කරන්නේ informal you all කියද්දී. ඒ කියන්නේ අපේ යාළුවෝ ගොඩකට අපි request එකක් advice එකක් command එකක් දෙද්දී අපි use කරන්නේ ear form එක. ඊළඟට wear. wear කියන්නේ speaker ඇතුළුව. ඒ කියන්නේ මම කියන පුද්ගලයා ඇතුළුව තවත් පිරිසකට අපි command එකක් දෙද්දී අපි use කරන්නේ wear form එක. ඊළඟට අපි බලමු කොහොමද මේ C form එකත් එක්ක imperative නැත්නම් imperatives හදාගන්නේ කියලා. විධික්‍රියා හදාගන්නේ කොහොමද කියලා බලමු. මෙතන C form කියන්නේ singular සහ plural.
singular you සහ plural you all. ඒ කියන්නේ අපි කාට හරි පුද්ගලයෙක්ට රාජකාරී අවස්ථාවකදී කතා කරනවා අපි use කරන්නේ මේ she form එක. මේක she you singular use කරන්න පුළුවන්. ඊළඟට බහුවචනෙදිත් අපිට she කියලා use කරන්න පුළුවන් රාජකාරී අවස්ථාවකදී කතා කරද්දී. The imperative form is normally the same as questions. The finite verb followed by she. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම infinitive එක first position ගෙනල්ලා ඊළඟට she form එක පිටිපස්සෙන් දානවා. ඒ කියන්නේ question එකක් හදද්දි වගේමයි. Same as question. Use for formal situation. අපි මේ she form එක දාලා කතා කරන්නේ නැත්නම් she form එක දාලා instruction එකක් දෙන්නේ විධානයක් දෙන්නේ කාට හරි formal situation එක. For example, speaking to stranger. අපි දන්නේ නැති පුද්ගලයෙක්ට කතා කරද්දී අපි use කරන්නේ මේ she form එක. නැත්නම් superior කියන්නේ වැදගත් පුද්ගලයෙක්ට අපි කතා කරද්දී වැදගත් පුද්ගලයෙක්ට විධානයක් දෙද්දිත් අපි කතා කරන්නේ මේ she form එකෙන්. For example, Sie rufen mich an. Sie rufen mich an කියන්නේ sentence එක. ඒ කියන්නේ වාක්‍යය. Sie rufen mich an. Sie rufen mich an. You call me. ඔබතුමා මට කතා කරා තමයි මේකේ සිංහල තේරුම. හැබැයි ඔබතුමා මට කතා කරන්න කියලා අපි එයාට විධානයක් දෙද්දි මෙන්න මේ rufen කියන verb එක ගැන first position එකට rufen Sie mich an. Please call me. අපි විධානයක් දෙනවා. Please call me. Imperative. එතකොට rufen Sie mich an කියන්නේ imperative sentence එක නැත්නම් විධි ක්‍රියාව. ඊළඟට Sie geben mir ein Buch. Sie geben mir ein Buch කියන්නේ සට්ස් එක නැත්නම් sentence එක. ඔබතුමා නැත්නම් ඔබතුමිය මට පොතක් දුන්නා. එතකොට මට පොතක් දෙන්න කියලා අපි විධානයක් දෙන්නේ geben Sie mir ein Buch. එතකොට geben කියන verb එක අපි ගේනවා first position එකට. second position එකේ අපි subject එක තියලා imperative එකක් හදා ගන්නවා. geben Sie mir ein Buch. Please give me a book. මට කරුණා කරලා පොත දෙන්න කියලා තමයි මෙතන අපි විධානයක් නැත්නම් command එකක් දෙන්නේ. අපි example බලමු. Gehen Sie bitte. Please go. කරුණා කරලා යන්න. අපි අපේ දන්නේ නැති පුද්ගලයාට අපි කියන්න පුළුවන් Gehen Sie bitte. කරුණා කරලා යන්න. Kommen Sie bitte schnell. Kommen Sie bitte schnell. Please come already නැත්නම් please come quickly කියලා කියන්නත් පුළුවන්. Kommen Sie bitte schnell. Please come quickly. Sehen Sie das mal an. Sehen Sie das mal an. Look at that. ඒක දිහා බලන්න. Hören Sie zu. Please listen. කරුණා කරලා සවන් දෙන්න. ඒ වගේ අපිට කාට හරි අපි දන්නේ නැති පුද්ගලයෙක්ට formal C use කරලා විධානයක් නැත්නම් instruction එකක් අපිට imperative වලින් කියන්න පුළුවන්. ඊළඟට do form එක. do form එකෙන් අපි කතා කරන්නේ singular you. ඒ කියන්නේ informal අවස්ථාවකදී. ඒ කියන්නේ වගේ යාළුවෙක්ට අපි කතා කරද්දී නැත්නම් අපි යාළුවෙක්ට විධානයක් නැත්නම් instruction එකක් command එකක් දෙද්දී අපි use කරන්නේ do form එක. Imperative form of the informal second person singular does not normally include the pronoun do. දැන් අපි කාට හරි වගේ යාළුවෙක්ට command එකක් දෙද්දී අපි do කියන form එක use කරන්නේ නැහැ. pronoun එක use කරන්නේ නැහැ. use with friend, family or children. මේ do කියන form එකෙන් අපි command එකක් දෙන්නේ අපේ යාළුවෙක්ට නැත්නම් family කයට නැත්නම් ළමයෙක්ට children කෙනෙක්ට. Okay. Du kommst in die Schule කියන්නේ සත්ස් එක. Du kommst in die Schule. ඔයා ඉස්කෝලේට එනවා. Du kommst in die Schule. ඊළඟට kommst du in die Schule කියන්නේ ඔයා ඉස්කෝලේට එනවද? fragen question එක. common කියන verb එක first position ඇවිල්ලා අපි fragen එකක් නැත්නම් question එකක් හදාගන්නවා. ඊළඟට අපි imperative එකක් හදාගන්නේ නැත්නම් විධි ක්‍රියාවක් හදාගන්නේ මේ
common කියන verb එක do අනුව conjugate කරලා comst වෙලා තියෙනවා. එතකොට අපි imperative එකට එද්දී comst කියන verb එකේ st එක අයින් කරලා personal pronoun එකත් අයින් කරනවා. common කියන verb එකේ do අනුව conjugate කරපු st එක අයින් කරලා com විතරක් ඉතුරු කරගන්නවා. අපි personal pronoun do එකත් sentence එකෙන් අයින් කරනවා imperative කරද්දී. එතකොට com in die Schule කියන්නේ come to school. ඉස්කෝලේට එන්න. අපි විධානයක් දෙනවා ඉස්කෝලේට එන්න කියලා. com in die Schule. එතකොට com in die Schule කියන්නේ imperative එකක්. අපි මේක use කරන්නේ අපේ යාළුවෙක්ට නැත්නම් family එකේ friend කෙනෙක්ට කතා කරද්දී. අපි දන්න පුද්ගලයෙක්ට කතා කරද්දී com in die Schule කියලා තමයි කියන්නේ imperative වලදී. ඊළඟට du trinkst einen Kaffee. Du trinkst einen Kaffee කියන්නේ ඔබ නැත්නම් ඔයා කෝපි එකක් බොනවා. මේක සත්ස් එක. ඊළඟට fragen එක trinkst du einen Kaffee. ඔයා කෝපි එකක් බොනවද? question එක. ඊළඟට විධික්‍රියාව නැත්නම් command එක තමයි trink einen Kaffee. කෝපි එකක් බොන්න කියලා අපි විධික්‍රියාවක් නැත්නම් command එකක් දෙනවා. එතකොට අපි informally පුද්ගලයාට විධික්‍රියාවක් නැත්නම් command එකක් දෙද්දී trinks කියන verb එකේ st එක අයින් කරලා do කියන personal pronoun එකත් අයින් කරලා drink විතරක් ඉතුරු කරනවා. drink einen Kaffee කියන්නේ කෝපි එකක් බොන්න කියන imperative නැත්නම් විධික්‍රියාව. එතකොට do form එකයි C form එකයි ඔයගොල්ලෝ වෙන වෙනම මතක තියාගන්න ඕනේ. Okay. Du gehst in die Schule. මෙතන කියන්නේ ඔයා ඉස්කෝලේට යනවා. Du gehst in die Schule. එතකොට fragen එක තමයි ඔයා ඉස්කෝලේට යනවද කියන එක. Gehst du in die Schule? එතකොට imperative එක හදද්දී gehst කියන එකේ st අයින් කරා do කියන pronoun එකත් අයින් කරා අන්තිමට ඉතුරු වෙන්නේ geh කියන වචනය. geh in die Schule කියන්නේ ඉස්කෝලේට යන්න. විධික්‍රියාවක් අනක් දෙනවා. geh in die Schule ඉස්කෝලේට යන්න. මේක තමයි command එක. එතකොට do form එකත් එක්ක command එකක් දෙද්දී අපි verb එකේ st එක සහ do කියන personal pronoun එකත් imperative වලදී අපි අයින් කරනවා. okay. අපි පොඩ්ඩක් example බලමු. gehen 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 කියන්නේ යනවා. geh කියන්නේ යන්න command එකක් දෙනවා. ඊළඟට machen das එය කරනවා. එතකොට mach das කියන්නේ එය කරන්න. do that command එකක් දෙනවා. ඊළඟට common කියන්නේ එන්න. come here කියන්නේ come here මෙතනට එන්න. මෙතනට එන්න කියලා අපි command එකක් දෙනවා ඔයාගේ යාළුවෙක්ට. නැත්තම් මෙතන කියවෙන්නේ do form එකෙන් දෙන commands. නැත්තම් ඔයාගේ යාළුවෙක්ට දෙන commands තමයි මෙතනින් අපි කතා කරන්නේ. ඊළඟට sometimes e is added to the ending. ඒ කියන්නේ do form එකත් එක්ක සමහර verbs තියෙනවා අන්තිමට e අකුරක් add කරන. for example sagen අපි do form එකත් එක්ක sags do කියන එකේ st එක සහ do කියන personal pronoun එක අයින් කළා තමයි අපි විධික්‍රියාවක් හදාගන්නේ. එතකොට ඉතුරු වෙන්නේ sak විතරයි. හැබැයි අපි optional e එකක් add කරනවා sag කියලා. එතකොට සමහර verbs තියෙනවා අපි අන්තිමට ending එකට e add කරන do form එකත් එක්ක. ඊළඟට hören කියන්නේ listen to listen. එතකොට question එක හදාගද්දී hers do කියලා තියෙනවා. හැබැයි imperative එකට එද්දී අපි මේ st එකයි do එකයි අයින් කරලා her විතරක් ඉතුරු වෙනවා. හැබැයි අපි මේක optional word එකක් විදිහට her කරන්න ඕනේ අන්තිමට e එකක් add කරලා. එතකොට optional words වලදී අපි සමහර අවස්ථාවලදී e එකක් add කරනවා ending එක අයින් කරලා. st ending එක අයින් කරලා e add කරන අවස්ථා තියෙනවා.
ඊළඟට ear. අපි you all නැත්තම් යාළුවෝ ගොඩකට අපි ආමන්ත්‍රණය කරද්දි නැත්තම් විධානයක් දෙද්දි ear form එක තමයි use කරන්නේ. ear කියන්නේ නුඹලා නැත්තම් informal you all plural. Okay, the imperative form of the informal second person plural you all තමයි අපි මෙතනදි කතා කරන්නේ. Does not include the pronoun ear. මෙතනත් අපි imperative එක හදද්දි ear කියන personal pronoun එක include කරන්නේ නැහැ. But uses the same verb form. ඒ වුණාට අපි ear අනුව conjugate කරපු verb එක නම් මෙතන use කරනවා. It is when you speaking more than one person informally. අපි informally එක පුද්ගලයට වැඩිය පුද්ගලයෝ සංඛ්‍යාවකට කතා කරද්දී තමයි මේ ear form එක use කරන්නේ. For example, නුඹලා මේ පොත කියවන්න කියලා අපි command එකක් දෙද්දී අපි මේ use කරන්නේ මේ ear form එක අනුව. For example, ihr nehmt ein Buch. ihr nehmt ein Buch කියන්නේ සට්ස් එක. නුඹලා පොත ගන්නවා. ihr nehmt ein Buch. question එක nehmt ihr ein Buch. නුඹලා මේ පොත ගන්නවද? question. ඊළඟට imperative එකට එද්දී අපි මේ ear කියන pronoun එක අයින් කරලා තමයි අපි command එක නැත්තම් imperative එක හදාගන්නේ. එතකොට අපි imperative එකට එද්දී ear කියන pronoun එක අයින් කරනවා. එතකොට ඉතුරු වෙන්නේ nehmt විතරයි. nehmt ein Buch. nehmt ein Buch කියන්නේ එතකොට imperative එක. take the book. take the book තමයි මේකේ idea එක සිංහලෙන් ඉංග්‍රීසි වලින් නම්. පොත ගන්න. okay. ihr gebt mir ein Buch. නුඹලා මට පොත දුන්නා. ihr gebt mir ein Buch. question එක තමයි gebt ihr mir ein Buch. මට නුඹලා පොත දෙනවද? question. ඊළඟට ear එක අයින් කරාම gebt mir ein Buch කියලා කියන්නේ නුඹලා මට පොත දෙන්න imperative. එතකොට අපි imperative වලට එද්දී ear කියන pronoun එක අයින් කළා තමයි අපි imperative එක හදාගන්නේ. නැත්තම් විධික්‍රියාව හදාගන්නේ ear කියන pronoun එක අයින් කරලා. හැබැයි අපි verb conjugation එකේ මොනවත් අයින් කරන්නේ නැහැ. verb conjugation එහෙමම තමයි. next, ihr kommt nach Hause. ඔවුන් ගෙදර එනවා. question එක තමයි kommt ihr nach Hause. නුඹලා ගෙදර එනවද? kommt nach Hause කියන්නේ ගෙදර එන්න. kommt nach Hause. නුඹලා ගෙදර එන්න කියලා විධානයක් දෙනවා. ඊළඟට example, kommt gut nach Hause. have a safe trip to home. gate කියන්නේ you all go. යන්න. gate. come schnell. come quickly. ඉක්මනට එන්න. නුඹලා ඉක්මනට එන්න. විධානයක් දෙනවා. come schnell. gebt mir das Buch. give me the book. මට පොත දෙන්න. විධානයක් දෙනවා. you all නැත්තම් හැමෝටම. seid ruhig. seid ruhig කියන්නේ be quiet. ඒ කියන්නේ ඔයාගේ යාළුවෝ ගොඩකට ඔයා කියනවා seid ruhig. be quiet කියලා. ඔයගොල්ලන්ගේ යාළුවෝ ගොඩකට ඔයා command එකක් දෙද්දි අපි use කරන්නේ මේ verb එක විතරයි. ear කියන personal pronoun එක අයින් කරනවා. lass den Hund in Ruhe. leave the dog alone. lass den Hund in Ruhe. මේවා තමයි ear එක කොහොමද මේ imperative use වෙන්නේ කියලා කතා කරන්නේ. ඊළඟට wear. wear කියන්නේ අපි කියන idea එක. මේක use කරන්නේ used to make suggestion including the speaker. අන දෙන පුද්ගලයා ඇතුළුව තවත් පුද්ගලයන්ට අපි මොකක් හරි command එකක් දෙද්දී අපි use කරන්නේ wear කියන form එක. gehen wir, let us go. මම ඇතුළුව අනිත් අයට කියනවා අපි let us go. අපි යමු. gehen wir. ඊළඟට sehen wir uns das an. let us take a look at that. එතකොට මෙතන අපි wear අනුව
verb conjugation අරගෙන verb එක first position තියලා second position එකේ subject එකේ දේ තමයි where එක imperative හදාගන්නේ. මෙතන endings අයින් වෙන අවස්ථා සහ pronoun එක අයින් වෙන අවස්ථාවක් නැහැ. verb conjugation infinitive verb එක සහ personal pronoun එක දෙකම තියෙනවා අපි imperative we එක හදාගද්දී. gehen wir, let us go. sehen wir uns das an, let us take a look at that. okay, එතකොට ඔයගලන්ට තේරෙන්නේ අපි කොහොමද මේ imperative හදාගන්නේ කියලා. අපි කොහොමද කාට හරි පුද්ගලයෙක්ට විධානයක් දෙන්නේ කියලා දැන් තේරෙනවා ඇති. එතකොට අපි C form එකත් එක්ක තව පුද්ගලයෙක්ට විධානයක් දෙනවා. C form එක use කරලා. ඊළඟට do form එක use කරලා අපි informally තව කාට හරි විධානයක් දෙනවා. මම කාට හරි විධානයක් දෙනවා informally. ඊළඟට ear form එක use කරලා මම informally ගොඩක් කට්ටියකට විධානයක් දෙනවා. ඊළඟට මම ඇතුළුව තව කට්ටියකට අපි විධානයක් දෙනවා where form එක use කරලා. එතකොට මෙතනින් imperative කියන lesson එක ඉවරයි. imperative වලින් මේ ටික තමයි කතා කරන්නේ. එතකොට C form එක, do form එක, ear form එක සහ where කියන personal pronoun එක අපි මේ විධි ක්‍රියා කතා කරනවා. එහෙනම් imperative කියන lesson එක ඔයගොල්ලන්ට හොඳට තේරෙන්නද කියලා මම හිතනවා. මොකක් හරි question එකක් තියෙනවා නම් පල්ලෙහෙන් comment එකක් දාන්න පුළුවන්. Danke, auf Wiedersehen.